අවුරුදු 2000කට කලින් රෝම පාලනයේ යටතේ තිබ්බ පුංචි රටක් වෙච්ච ඊශ්‍රායල් රටේ නාසරෙත් කියන ගමේ වඩු කාර්මිකයෙක්ගේ පුතෙක් ලෝකය සදහටම වෙනස් කරන මෙහෙයුමක් ආරම්භ කළා. ඒ ප්‍රේමය පරිත්‍යාගය වගේම ගැලවීම කියන පණිවිඩය ගෙනියන්නයි. ඉතින් නාසරෙත්හි යේසුස් වහන්සේ සාමාන්‍ය මිනිස්සු 12 දෙනෙක් ඒ සඳහා තෝරා ගන්නවා. ඒ අය රජවරුවත් පූජකවරුවත් නෙවේ. එයාලා දීවරයෝ බදු එකතු කරන්න වගේම අඩුපාඩු දුර්වලතා තිබ්බ මිනිස්සුයි. කොහොම වුණත් ඒ අය වෙනස් වෙන්න සූදානමක් තිබ්බ හදවතකින් සිටියා. ඉතින් මේ යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයෝ 12 දෙනා සොයාගත් ආකාරය වගේම ඔවුන්ගේ ජීවිත ගමන අවසානයේදී ඔවුන්ට අත් වූ ඉතා වේදනාකාරී ඉරණම පිළිබඳ කතාවයි. යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයෝ තෝරගන්න රජවරු ළඟටවත් පූජකවරු ළඟටවත් ගියේ නැහැ. ඒ වෙනුවට එතුමන් ගලීලේ වෙරළ තීරයේත් වෙළඳ පොළවල් වලත් බදු එකතු කරන තැන්වලත් ඇවිද ගියේ සරල වචන දෙකක් කියමින් ඒ මා අනුගමනය කරන්න කියලයි. ඉතින් එයාලත් ඒ විදිහට ඒ වචනය අනුගමනය කළා. ඒ ඔවුන්ගේ පවුල් රැකියා ජීවිත අත්හැරලා යේසුස් වහන්සේව අනුගමනය කරමිනුයි. ඉතින් මේ යේසුස් වහන්සේ මරණයෙන් නැවත නැගිටලා නැවත ස්වර්ග රාජ්‍යයට යනකොට තමන්ගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. ශුද්ධ වූ බයිබලයේ ක්‍රියාපොතේ 1 වෙනි පරිච්ඡේදයේ 8 වන පදය උපුටා ගැනීම. ඔබ ජෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරියෙහිද පොළවේ කෙළවර දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු යයි කීසේක. උපුටා ගැනීම අවසන්. ඒ කතාවෙන් පස්සේ යේසුස් වහන්සේගේ ගෝලයෝ ලෝකය පුරා යේසුස් වහන්සේගේ පණිවිඩය කියන්න විසිරී ගියා. ඒ මොහොතේ ඔවුන්ගේ ජීවිතය අවසානයේ පූජා කළා. පේත්‍රස් මුලින් කතා කළේ සීමෝන් කියලා. බෙත්සයිදා වල දීවරයෙක් වෙන සීමෝන් ආවේගශීලී නිර්භීත වගේම හිතන්නේ නැතුව කතා කරන මිනිසෙක්. සීමෝන්ව ඇන්ඩ්‍රු යේසුස් වහන්සේ ළඟට එක්කගෙන ආවහම එතුමා ඔහුට අලුත් නමක් දුන්නා. ඒ තමයි පේත්‍රස් කියන නම. ඉතින් මේ පේත්‍රස් යේසුස් වහන්සේගේ ගෝලයෝ 12 දෙනාගෙම නායකයා බවට පත් වුණා. ශුද්ධ වූ බයිබලයේ මතෙව් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මෙසේ සඳහන් වෙනවා. උපුටා ගැනීම. සීමෝන් නම් වූ පේත්‍රස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කීවේය. උපුටා ගැනීම අවසන්. මේ විදිහට ප්‍රකාශ කරපු පළමු පුද්ගලයා තමා මේ පේත්‍රස්. ඒත් එයා යේසුස් වහන්සේව අත්අඩංගුවට ගත්ත රාත්‍රියේදී 3 වතාවක් ප්‍රතික්ෂේප කරනවා. ඒ යේසුස් වහන්සේව අඳුනන්නේ නැහැ කියලා. කොහොම වුණත් යේසුස් වහන්සේගේ නැවත නැගිටීමෙන් පස්සේ පේත්‍රසුත් නැවතත් තමන්ගේ ගමන ආරම්භ කරනවා. ඔහු පෙන්තකෝස්ත දවසේදී දේශනා කරනවා. ඒ දේශනාවෙන් පස්සේ එක් දිනයක් තුල 3000ක් දෙනා ක්‍රිස්තුස් වහන්සේව අදහා ගන්නවා. අන්තිමේදී පේත්‍රස් රෝමයට යනවා. ඒ වෙනකොට නීරෝ අධිරාජ්‍යයා කිතුණුවන්ට කුරුළු විදිහට පීඩා කරමින් ඉන්නවා. ක්‍රිස්තු වර්ෂ 64-68 කාලය අතරතුරදී පේත්‍රස්ට මරණ දඬුවම නියම වෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට පේත්‍රස් තමන්ව කුරුසියේ උඩු යටිකුරු කරලා ඇනගසන්න කියනවා. මොකද තමන්ගේ ස්වාමියා වෙච්ච යේසුස් වහන්සේ වගේ තමන් මිය යාමට සුදුසු නොවන බවට හිතුන නිසායි. ඇන්ඩ්‍රු සීමෝන් නම් වූ පේත්‍රස්ගේ සහෝදරයා වන ඇන්ඩ්‍රුත්
දීවරයෙක්. මුලදි පේත්‍රසුයි ඇන්ඩ්‍රුයි යොහාන් බෞතිස්තවත් අනුගමනය කළා. දවසක් යොහාන් බෞතිස්ත යේසුස් වහන්සේව පෙන්නලා කියනවා අන්න දෙවියන් වහන්සේගේ බැටළු පැටවානෝ කියලා. ඒ වෙලාවේදී ඇන්ඩ්‍රු තමන්ගේ සහෝදරයා වෙච්ච පේත්‍රස්වත් එක්කගෙන යේසුස් වහන්සේව අනුගමනය කරන්න පිටත් වෙනවා. ඉතින් යේසුස් වහන්සේව අනුගමනය කරන්න පටන් ගත්ත ඇන්ඩ්රු පස්සේ ශ්‍රේෂ්ඨ මිෂනාරිවරයෙක් බවට පත් වෙනවා. ඉතින් ඇන්ඩ්රු ග්‍රීසියත් කුඩා ආසියාවත් හරහා ගමන් කරමින් යේසුස් වහන්සේගේ පණිවිඩය නිර්භීතව ප්‍රකාශ කළා. ග්‍රීසියේ පැට්‍රාස් වලදී ගොඩක් දෙනෙක් ක්‍රිස්තියානි ආගමට හරවගත්ත නිසා ඇන්ඩ්රුව අත්අඩංගුවට ගන්නවා. ඉතින් අත්අඩංගුවට ගත්ත ඇන්ඩ්රුට වේදනාව දෙන්න ඕන නිසා ඔහුව කුරුසියේ ගැට ගහලා තියන්න තීරණය කළා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට ඇන්ඩ්රු තිල්ලුවේ තමන්ගේ ස්වාමියා වෙච්ච යේසුස් වහන්සේ වගේ කුරුසියේ තියන්න තමන් සුදුසු නැහැ කියලා එක්ස් හැඩයට කුරුසියේ ගැට ගහන්න කියනවා. අවසානයේ යේසුස් වහන්සේගේ ප්‍රේමය ගැන දවස් 2ක් යනකම් ඒ කුරුසිය අසලට ආපු අයට දේශනා කරපු ඇන්ඩ්රු තමන්ගේ අවසන් හුස්ම හෙළුවා. සෙබෙදිගේ පුත්‍ර වූ යාකෝබ්. සෙබෙදිගේ පුත්‍රයා වගේම යොහාන්ගේ අයියා වෙන යාකෝබුත් දීවරයෙක්. දවසක් යාකෝබ් තමන්ගේ පියා එක්ක මාළු දැලක් හරිගස්සමින් ඉන්නකොට ඔහුටත් යේසුස් වහන්සේ කතා කරනවා. ඒ වෙලාවේ ඔහුත් තමන්ගේ සියලු දේම අතහැරලා එතුමා එක්ක එනවා. ක්‍රිස්තු වර්ෂ 44 පළමුවන හොරෙද් අග්‍රිපා රජු මේ යාකෝබ්ගේ හිස ගසා දැමුවා. ඉතින් මේ සෙබෙදිගේ පුත්‍රයා වගේම යොහාන්ගේ අයියා තමා යේසුස් වහන්සේ ළඟ හිටපු ගෝලයන්ගෙන් මුලින්ම ජීවිත පරිත්‍යාගය කළේ. සෙබෙදිගේ පුත්‍ර වූ යොහාන්. ඉතින් සෙබෙදිගේ පුත්‍රයා වගේම යාකෝබ්ගේ මල්ලි වෙන යොහාන්ව හඳුන්වන්නේ ආදරණීය ගෝලයා කියලා. යොහාන් තමා යේසුස් වහන්සේ ළඟ හිටපු ගෝලයන්ගෙන් වයසින් අඩුම ගෝලයා. අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේදී යේසුස් වහන්සේ ළඟ වැතිර හිටියේ මේ යොහාන් තමා. යේසුස් වහන්සේ කුරුසියේ ඉන්නකොට එතුමා ළඟටම වෙලා හිටියේ මේ යොහානොයි. යේසුස් වහන්සේ තමන්ගේ මවවන මරියාව බලාගන්න කියලා බාර දුන්නෙත් මේ යොහාන්ටම තමා. පස්සේ යොහාන් බයිබලයේ අලුත් ගිවිසුම කියන කොටසේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු විදිහට පත් වුණා. යොහාන් අවසන් කාලය පිළිබඳ විස්තර කරන එලිදරව් පොත වගේම ඔහුගේ සුභාරංචි ලිපි 3ක්ද ඒ කියන්නේ 1 යොහාන් 2 යොහාන් 3 යොහාන්ද ලියනු ලැබුවා. විවිධ පීඩාවලට ලක්වෙච්ච යොහාන්ව අන්තිමට පත්මෝස් කියන දූපතට පිටුහල් කෙරුවා. ඒ දූපතේ හිටපු ඔහු ප්‍රාණ පරිත්‍යාගියෙක් විදිහට මිය ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු එපීසියට ආපසු ගියා. අවුරුදු 90 ගණනක් එපීසයේ ජීවත් වෙච්ච යොහාන් ස්වභාවික මරණයෙන් මිය ගිය එකම ගෝලයා බවට පත් වුණා. පිලිප් කියන්නේ පේත්‍රසුත් ඇන්ඩ්‍රුත් ජීවත් වෙච්ච බෙත්සයිදායි නගරයේම ජීවත් වෙච්ච කෙනෙක්. යේසුස් වහන්සේ මේ පිලිප්ව පෞද්ගලිකවම සොයාගෙන මා අනුගමනය කරන්න කියලා කියනවා. ඒ වෙලාවේ තමන්ගේ මිතුරෙක් වෙච්ච බර්තොලමෙව්වත් යේසුස් වහන්සේ ළඟට අරගෙන එනවා. ඉතින් මේ පිලිප් ෆිජියා එහෙමත් නැතිනම් නූතන තුර්කියේ දේශනා කරන්න පටන් ගන්නවා. හයිරොපොලිස් වලදී රෝම නිලධාරියෙකුගේ බිරිඳක් ඇතුළු බොහෝ දෙනෙකු පරිවර්තනය කිරීමෙන් පස්සේ පිලිප්ව විවිධ වදහිංසාවලට ලක් කරලා කුරුසියේ උඩු යටිකුරු කරලා ඇනගසා මරා දමනවා. බර්තොලමෙව්. ඉතින් පිලිප් යේසුස් වහන්සේ ළඟට එක්කගෙන ආපු මේ බර්තොලමෙව් ගැඹුරු ඇදහිල්ලක් තිබ්බ මිනිස්සෙක්. පිලිප් යේසුස් වහන්සේට බර්තොලමෙව්ව හඳුන්වලා දුන්නට පස්සේ යේසුස් වහන්සේ කිව්වේ මෙන්න සැබෑ ඊශ්‍රායෙල් ජාතිකයෙක්. ඔහු තුල
වංචාවක් නැහැ කියලයි. මුලදී බර්තොලොමෙව්ගේ හිතේ සැකයක් තිබ්බත් යේසුස් වහන්සේ මුණ ගැසුණට පස්සේ උන්වහන්සේව විශ්වාස කළා. ඉන්දියාවේ අර්මේනියාවේ වගේම මෙසොපොතේමියාවේ දේශනා කරපු බර්තොලොමෙව්ව අර්මේනියාවේදී අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්ත ඔහුව අවසානයේ ගිනි තියලා පණ පිටින් හම ගහනවා. පස්සේ ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම ප්‍රතික්ෂේප කරපු නිසා හිසගසා දමනවා. මතෙව් කපර්නෝමේ බදු එකතු කරන්නෙකු වෙච්ච මේ මතෙව් රෝම අධිරාජ්‍ය එක්ක වැඩ කරපු නිසා ඔහුට යුදෙව්වරුන් වෛර කළා. කොහොම වුණත් බදු කුටියේ හිටපු මතෙව්ව දැකපු යේසුස් වහන්සේ කිව්වේ මා අනුගමනය කරන්න කියලයි. ඒ වෙලාවෙම මතෙව් තමන්ගේ ධනය අතහැරලා යේසුස් වහන්සේව අනුගමනය කරන්න ගත්තා. ඒ වගේම ඔහු යේසුස් වහන්සේ යුදෙව් අනාවැකි ඉටු කරපු ආකාරය පෙන්වන ශුද්ධ වූ මතෙව් පොත ලිව්වා. ඉතියෝපියාවේ පර්සියාවේ වැනි රටවල දේශනා කරපු මතෙව්ව දේශනාවක් අතරතුරදී පිහියකින් නැනලා මරා දැමුවා. තෝමස් නිර්භීත අවංක මිනිසෙක් වෙන තෝමස් යුදෙව්වන් යේසුස් වහන්සේව මරන්න සූදානම් වෙලා ඉන්නකොට යේසුස් වහන්සේ යුදාවට යන්න තීරණය කළාම මේ තෝමස් කිව්වේ අපිත් යමු, අපිත් ඔහු සමග මැරමුයි කියලයි. ඒ වගේම යේසුස් වහන්සේ මරණයෙන් දවස් 3කට පස්සේ නැගිට්ට බව යේසුස් වහන්සේගේ තුවාල දැකලා අල්ලනකම් විශ්වාස නොකරනවා කියලා යේසුස් වහන්සේව දැක්කට පස්සේ මාගේ ස්වාමීනි, මාගේ දෙවියන් වහන්සේ කියලා කෑ ගහලා හඬපු පුද්ගලයා තමා මේ තෝමස් කියන්නේ. ඉතින් මේ තෝමස් යේසුස් වහන්සේගේ පණිවිඩය ඉන්දියාවට අරගෙන ගියා. එහිදී ඔහු පල්ලි පාසල් ඉදි කරලා යේසුස් වහන්සේගේ පණිවිඩය බෙදා හැරියා. අවසානයේ ඉන්දියාවේ චෙන්නයිවලදී තෝමස්ට සොල්දාදුවන් හෙල්ලවලින් නැනලා මරා දමනවා. එතුමාගේ සොහොන අදටත් ශුද්ධ ස්ථානයක් විදිහට තිබෙනවා. අල්පෙවුස්ගේ පුත් යාකෝබ්. මේ අල්පෙවුස්ගේ පුත්‍රයෙක් වෙච්ච යාකෝබ් අබිරහස් ගෝලෙක්. මොකද සමහරු ඔහුව මතෙව්ගේ සහෝදරයෙක් කියලා විශ්වාස කරනවා. තවත් සමහරු මොහු යේසුස් වහන්සේට නෑකමක් තියෙන බවටද විශ්වාස කරනවා. ඉතින් මේ යාකෝබ් යේසුස් වහන්සේ තෝරගත්ත විදිහ ගැන ලොකු විස්තරයක් සඳහන් වෙලා නැහැ. කොහොම වුණත් ඉතිහාසයේ සඳහන් වෙන විදිහට යාකෝබ් යෙරුසලමේ දේවමාලිගාවේ නායකයෙක් බවට පත්වෙනවා. පස්සේ ඔහුව ආගමික නිලධාරීන් දේවමාලිගාවේ මුදුනට ඇදගෙන ගිහිල්ලා කිව්වේ ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන්න කියලයි. ඒත් ඔවුන් යාකෝබ්ගෙන් කරපු ඒ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කරපු නිසා දේවමාලිගාවේ මුදුනින් පහළට තල්ලු කළා. ඒ තුලින් මිය ගියේ නැති යාකෝබ්ට ඔවුන් එකතු වෙලා ගල් ගහලා මුගුරකින් පහර දීලා මරා දමනවා. ඔහු තමන්ගේ අවසන් හුස්ම හෙළන තෙක්ම යාඥා කරමින් තමා ඉඳලා තියෙන්නේ. තද්දියස් යාකෝබ්ගේ පුත් ජූදස් ලෙස හඳුන්වන මේ තද්දියස් පෙන්තකෝස්ත දිනයෙන් පස්සේ මෙසොපොතේමියාවට වගේම පර්සියාවට ගමන් කරමින් ජුදස් වාදියෙකු වෙච්ච සයිමන් එක්ක යේසුස් වහන්සේගේ පණිවිඩය බෙදා හැරලා තියෙනවා. ඒ වගේම මේ තද්දියස් ගොඩක් භයානක රටවල පල්ලි ඉදිකිරීමටද උපකාර වෙලා තියෙනවා. ඉතින් මොහුගේ තිබ්බ ඇදහිල්ල නිසා මිනිස්සු එකතු වෙලා පොළුවලින් පහර දීලා මරා දමා තිබෙනවා. කානානීය සීමෝන්. වර එක ජුදස් වාදියෙකු වෙච්ච සීමෝන් බලහත්කාරයෙන් රෝමේ පෙරලා දැමීමට උත්සාහ කරපු ව්‍යාපාරයක කොටස්කරුවෙක්. ඒත් ඔහුගේ ඒ ප්‍රචණ්ඩකාරීත්වය දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනැගීම සඳහා දැවැන්ත ආශාවක් බවට පරිවර්තනය වුණා. පර්සියාවේ අප්‍රිකාවේ වගේම බ්‍රිතාන්‍යයේත් සංචාරය කරමින් දේශනා කරපු සීමෝන්ට අවසානයේ ඒ දේශනා කිරීම නවත්තන්න කියලා බලපෑමක් එල්ල වෙනවා. ඒත් ඔහු
ඒ දේවල් අහන්නේ නැතුව දිගටම දේශනා කරගෙන ගිය නිසා ඔහුව දෙපළු වෙන විදිහට කියතකින් කපා දැමූ බවට වාර්තාවක සඳහන් වෙනවා. තවත් වාර්තාවක ඔහුව කුරුසියේ ඇනගසනු ලැබූ බවටද කියවෙනවා. කොහොම වුණත් සීමෝන් අවසානයේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළා. යුදස් ඉස්කාරියෝත් යේසුස් වහන්සේව පාවා දුන්න ගෝලයා තමා මේ යුදස් ඉස්කාරියෝත් කියන්නේ. කණ්ඩායමේ මුදල් පාලනය බාර දීලා තිබ්බේ මෙයාටයි. මෙයාගේ හිතේ තිබ්බ කෑදරකම නිසා රිදී කාසේ 30කට යේසුස් වහන්සේව පාවල දෙනවා. පස්සේ තමන් කරපු වරද පිළිගෙන ඒ මුදල දේවමාලිගාවේ දමා ගොස් එල්ලා මැරුණු බවට සඳහන් වෙනවා. ඔහුගේ නම සදහටම පාවාදීම සමග සමාන පදයක් බවට පත් වුණා. මේ යූදස්ගේ මරණයෙන් පස්සේ ඒ සඳහා තවත් එක් ගෝලයෙක් තෝරා ගන්න දාදු දැමුවා. ආරම්භයේ ඉඳලම යේසුස් වහන්සේව අනුගමනය කරපු කෙනෙක් වෙච්ච මත්තියස්ට දාදුව වැටුණා. ඉතින් මේ මත්තියස් කපඩෝසියාවෙත් කැස්පියන් මුහුද වටාත් දේශනා කළා. අන්තිමේදී ඔහුගේ තිබ්බ ඇදහිල්ල නිසා ඔහුට ගල් ගහලා හිස ගසා දාලා තියෙනවා. කොහොම හරි ප්‍රමාද වෙලා තෝරගත්තත් ඔහු තමන්ගේ ප්‍රාණ පරිත්‍යාගය ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සිද්ධ කළා. ඉතින් සාමාන්‍ය අයගෙන් තෝරගත්ත මිනිස්සු 12 දෙනෙක් යේසුස් වහන්සේගේ පණිවිඩය ලොව පුරා රැගෙන යන්න තමන්ගේ බෝට්ටු, දැල්, කාසි වගේම තමන්ගේ සිහිනත් අත්හැර දාලා ආවා. ඔවුන් අතරින් ගොඩක් දෙනෙක් වේදනාවෙන් මිය ගියත් ඔවුන්ගේ රුධිරය පල්ලියේ බීජ බවට පත් වුණා. ඔවුන්ගේ හඬ තවමත් සියවස් ගණනාවක් පුරා දෝංකාරය දෙනවා. වරක් ඔවුන්ව වෙනස් කළ ඒ එකම ඇමතුම අපිටත් මතක් කරලා දෙනවා. ඒ මා අනුගමනය කරන්න.